ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජීර කියපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලට කැනඩාවට තනියෙන්ම අයදුම් කරලා ඒ කියන්නේ ඒජන්සි එකක් හරහා නැතුව ඔයාම තනියෙන් අයදුම් කරලා කොහොමද ජොබ් ඔෆර් එකක් ගන්නෙ, කොහොමද ඒ රටට යන්නේ සහ මේ ජොබ් එකට අදාළ සියලුම විස්තර මේ වීඩියෝ එකේදී සඳහන් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම වීඩියෝ එක බලන්න. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ child care providers ලට තියෙන job vacancy එකක් ගැන. ඒ කියන්නේ මේක නිවසක තමයි තියෙන්නේ. ඔයා දැනට ගෘහ සේවයේ එහෙමත් නැත්නම් දැනටත් දරුවෙක් බලා ගන්නවා නම් වෙනත් රටක cleaning job එකක් ඕනම රටක ඉඳලා මේක අයදුම් කරන්න පුළුවන්. ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් හෝ සුදුසුකම් නැති අයටත් අයදුම් කරන්න පුළුවන් කමක් තියෙනවා මේ vacancies වලට. ඉතින් ඒක ගොඩක් විශේෂත්වයක්. ඉතින් අනිවාර්යයෙන්ම ඉවරනකම් වීඩියෝ එක බලන්න. ජොබ් ඩීටේල්ස් විදියට මෙයාලා කියලා තියෙන ලොකේෂන් එක නෝර්ත් යෝක් වල තමයි තියෙන්නේ කැනඩාවේ. සැලරි එක ඔයාලට පැයකට කැනේඩියන් ඩොලර්ස් 20ක් දෙනවලු. ඉතින් සාමාන්‍යයෙන් කැනේඩියන් ඩොලර්ස් 20ක් දෙනවා නම් පැයකට ඔයාලට සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 7කට වඩා ලොකු සැලරි එකක් earn කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට හිතනවා ඇති ලක්ෂ 7ක් දෙන්නේ නැහැ, මේක බොරුවක්, ඒ වගේ අදහස් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. හැබැයි කැනඩාව කියන්නේ ලෝකයේ දියුණු රටක්, ලෝකයේ තියෙන සංවර්ධිත වෙච්ච දියුණුම රටක්. ඉතින් ඒ වගේ රටක ලිවිං කොස්ට් එකත් වැඩි. මේ ලක්ෂ 7 ඔයගොල්ලන්ට ලොකු මුදලක් වගේ දැනුණාට ඒ රටේදී ඒක සාමාන්‍ය මට්ටමේ මුදලක්. ඉතින් මේකෙදි ටැක්ස් ඔයාලට ගෙවන්න වෙනවා. එතකොට ඒ වගේ කරලා සාමාන්‍යයෙන් සැලරි එක ඔයගොල්ලන්ට ලක්ෂ 5ක් 6ක් වගේ අතර ගාණක් ඉතුරු කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඒ විස්තරය එතනදී තියෙන්නේ. terms of employment ලා ඔයාලා මේකට permanent employees ලා විදිහට ගන්න. ඒ කියන්නේ මේක తాවකාලිකව කෙටි කාලයකට contract වශයෙන් ගන්න job එකක් නෙමෙයි. ඔයාලව ස්ථිරවමයි ගන්නෙ. වීසා එක අවුරුදු 2කට දෙනවා. ඒ අවුරුදු 2 හිටියට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් PR එකට apply කරන්න. ඊට පස්සේ PR එක ලැබුණොත් ඔයාට ඔයාගේ පවුලේ අයවත් කැනඩාවට ස්පොන්සර් කරලා ගන්න පුළුවන්. ඉතින් ෆුල් ටයිම් වැඩ කරන්න තියෙනවා. ස්ටාර්ටින් ඩේට් එකත් as soon as possible කියලා තියෙන්නේ. benefits විදියට health benefits and other benefits දෙනවා කියලා කියනවා. overview language එක භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඔන්න මෙතනදී ඔයගොල්ලෝ කියන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව මට බෑ. ඉතින් සිංහල විතරක් කතා කරන්න පුළුවන්ද එහෙම කියලා. ඉතින් මේක කියන්නේ සාමාන්‍ය මොනවාද සෞදි රටක් නෙමෙයි. ඉතින් ඒ වගේ සංවර්ධිත රටක්, ලෝකයේ දියුණු රටක්. ඉතින් අනිවාර්යෙන් ඉංග්‍රීසි බලනවා. ඉංග්‍රීසි සාමාන්‍ය මට්ටමකට හරි ඔයාට කියන දේක් තේරුම් ගන්න, ඒකට සාමාන්‍ය විදිහට ඔයාට ප්‍රතිචාරයක් දක්වන්න, ඒ වගේ හැකියාවක් තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. ඉතින් education qualifications and experience ඔන්න රටකට යනවා කිව්වහම ඔයාලට එන ඊළඟ ගැටලුව තමයි මට අධ්‍යාපනික සුදුසුකම් නැහැ. එහෙමත් නැත්නම් මට මේ රැකියාවට කිසිම පළපුරුද්දක් නැහැ කියන ප්‍රශ්න දෙක ඕගොල්ලොන්ට එනවා. ඉතින් මේකෙදී ඔයාලට එහෙම රැකියාවේ පළපුරුද්දක්වත් අධ්‍යාපනික සුදුසුකමක්වත් මෙයාලා ඉල්ලලා නැහැ. ඉතින් ඒකත් ඔයාලට ලැබෙන ලොකු වාසියක්. මේවා හැම වේකන්සි එකක්ම මම ඔයාලට අරගෙන එන්නේ කැනඩා රජයෙන් විසින් දාලා තියෙන job vacancies. ඉතින් රජයේ ලියාපදිංචි job vacancies. ඉතින් කිසිම විදියකට හොරයක් බොරුවක් වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි මම කිසිම විදියකින් ඔයාලගේ මුදල් අය කරන මම ඒජන්සි එකක් කරන්නේ නැහැ. මම කරන්නේ මේ විස්තර හොයලා ඔයාලට ඒ ගැන කියනවා. කැමති යට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ නැහැ මේක ඔයාලා කරන job එක නවත්තලා මේකම බලාගෙන ඉන්න එහෙම කියලා. එක job එකක් නෙමෙයි jobs කිහිපයකට ඔයගොල්ලෝ අයදුම් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ලොකු ලොක්කා ඇප් එකට යන්න. ඉතින් ඇප් එකේ link එකත් මේ වීඩියෝ එකේ descriptions and comments වල පළවෙනි comment එකේ තියෙනවා. ඉතින් එතනින් ගියාම ඔයාලට පුළුවන් තවත් vacancies බලලා ඒවටත් අයදුම් කරන්න. on site work කරන්න තියෙන්නේ. work setting එක employers home එකේ. කියන්නේ employer ගේ ගෙදර තමයි වැඩ කරන්න තියෙන්නේ.
ඔයාලට කරන් තියෙන්නේ බබාව බලාගන්න ඒ වගේම ගෙදර තියෙන සාමාන්‍යයෙන් ක්ලීනින් ඩියුටිස් හවුස් කීපින් වගේ ඒ වගේ පොඩි ඩියුටිස් ටිකක් කරන්න තියෙනවා. ඒකට පැටියව බබාව නාවන්න එයාට කවන්න එයාට අදාළ ඇක්ටිවිටීස් කරවන්න ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් මේ හැමදේම යාළුවා ඔයාලට කියලා දෙනවා මොකද ඔයාලගෙන් එක්ස්පීරියන්ස් එකක් ඉල්ලන්නේ නැති නිසා. ඉතින් ඔයාට අවුරුදු 18ත් අවුරුදු 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ආයුධම් කරන්න පුළුවන්. හැබැයි මේ වේකන්සි එකට කාන්තාවන්ට තමයි ගොඩාක් ලැබෙන්න තියෙන. ඒ කියන්නේ කාන්තාවකට තමයි මේ ජොබ් ඔෆර් එක ගන්න තියෙන වාසිය ගොඩාක් තියෙන්නේ. ඉතින් පිරිමෑටත් ආයුධම් කරන්න පුළුවන් වේකන්සිස් ඕන තරම් තියෙනවා. ලොකු ඇප් එකට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙන ලින්ක් එකෙන් යන්න. ඉතින් ඔයාලා මේකෙදි අප්ලයි කරන්න ඕනේ. ඉතින් දැන් මේ වේකන්සි එක අදාළව ගිහිල්ලා ඔයගොල්ලෝ තියෙන වේකන්සි එකක් බලන්න. වේකන්සි එක ලොකු ඇප් එකේ තියෙනවා. ඒ කැමති ජොබ් එකට ගියාට පස්සේ ඒකේ අවසානයේ තියෙනවා how to apply කියලා ඊමේල් ඇඩ්‍රස් එකක්. ඉතින් මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් CV එක කැනේඩියන් ආකෘතියට හදන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම බලලා කරන්න. කැනේඩියන් ආකෘතියට හදන්න ඕනේ. ඒ වගේම තමයි CV එක මොනවාද ඔයාගේ contact numbers ඔයාගේ email address ඔයාගේ home address මේ ටික පැහැදිලිව දාලා තියන්න. ඉතින් අවස්ථා හම්බෙච්ච අය ඕන තරම් ඉන්නවා. මගේ වීඩියෝස් වලින් විතරක් නෙමෙයි. එයාලා තනියම හොයාගෙන එතකොට මේ වගේ job offers වලින් ගියපු ඕන තරම් ඉන්නවා ලෝකේ කට්ටිය. ඉතින් ඒ ගැනත් හොයලා බලන්න. නිකන් කියන්නේ විශ්වාසයක් නැතුව කිසි දෙයක් කරන්න එපා. මම ඔයාලගෙන් කිසිම විදියකට ඒජන්සි එකක් විදියට මම කරන්නේ නැහැ. මම ඔයාලව දැනුවත් කරනවා. ඔයාලගේ අතේ තමයි ඉතුරු ටික තියෙන්නේ. ඔයා සහ ඒ අදාළ කැනඩාවේ කම්පැනි එකත් අතර තමයි ඩීල් එක තියෙන්නේ. ඉතින් වීසා එකක් එන්න කලින් කොයිම වෙලකවත් සල්ලි දාන්න යන්න එපා. උත්සාහ කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා විශ් කරනවා. ඉතින් chance එකක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාන්න. ඒක අනිත් අයටත් ගොඩක් helpful වෙයි. තවත් වීඩියෝ එකක් කරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත්